මේකති කතා කරන්නවා එම්පලෝයි ඩිසිප්ලින්න් එම්පලෝයි ගයිවරන්ස් හැන්ලිින් කෙන ගැනෙ සේවකයන්ව කොහොමද අපි ගයිඩ් කරන්නේ ඒගොල්ලො කරන වැරදිවලට කොහොමද අපි දඩුවම් කරන්න කියන එක තමයි මේ පාඩමේති කතා කර තෝ ඩිසිප්ලින් කියන්නේ ප්‍රොසීඩිය දැට් කරෙත් ඕ පනි ඒගොල රූල්සන් රෙගුලේෂන් කැඩුවට පස්ස ඒගොළන්ව පනිෂ් කරන එකට අපි කියනවා පනිස්කන් ප්‍රසිඩිය කර අපි කියෙනවා ඩිසිප්ලින් කියලා එතකොට මේ ඩිසිප්ලිනරි ප්‍රොසෙස් එක ප්‍රධාන අවස්ථා තුනයි rules and regulations a system progressive penalties සහ appeal process එතකොට ඔය rules and regulations කියන්නේ there are some rules in workplace must be follow කියන්නේ workplace එකේ ඔබ පිළිපැදිය යුතු rules and regulations වලට තමයි අපි rules and regulations කියලා කියන්නේ a system of progressive penalties කියන්නේ අන්න එහෙම අපි rules and regulation කැඩුවට පස්සේ කොහොමද මේ දඬුවම් ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ කියලා උදාහරණයක් විදිහට මුලින්ම warning එකක් දෙනවා ඊට පස්සේ suspension එකක් දෙනවා අන්තිමට dismissal එහෙම නැත්නම් සේවයෙන් ඉවත් කළා දාන්න ඊට පස්සේ appeal process මාකරි හේතුවකට සේවකයෙක්ව සස්පෙන්ඩ් කරොත් එහෙම නැත්නම් ඩිස්මිසල් කරොත් අපිට පුළුවන් අපීල් එකක් මාර්ගයෙන් එහෙම නැත්නම් අභියාචනයක් මාර්ගයෙන් මේක අපීල් කරන්න මෙන්න මේකට විරුද්ධව මේ දඬුවමට විරුද්ධව අපිට පුළුවන් අපීල් කරන්න. ඔන්න ඕක තමයි ඩිසිප්ලිනරි ප්‍රොසෙස් එක නොයි ස්ටෙප් 3 තමයි ඩිසිප්ලිනරි ප්‍රොසෙස් එකේ තියෙන්නේ. ඊට පස්සේ කතා කරනවා progressive of penalties ඒ කියන්නේ අපි කොහොමද මේ දඬුවම් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න කියලා පළවෙනි එක තමයි oral warning ඒ කියන්නේ අපි මුලින්ම warning එකක් දෙන උදාහරණයක් විදිහට හිතන්නකෝ අපි ඒ මාසේ පළවෙනි දවසේ පරක් වෙලා යනවා එතකොට එයා කියනවා හරි කමක් නෑ එතන සුපර්වයිසර් එහෙම නැත්නම් මැනේජර් කියනවා හරි අදට කමක් නෑ අනිත් දවසේ ඉඳන් පරක් වෙලා එන්න එපා කියලා. ඊට පස්සේ first written warning. ඒ කියන්නේ පළමු අර අපිට ලියලා දෙන්නේ පළවෙනි ලියලා දෙන warning එක. ඊට පස්සේ final written warning. මේක තමයි ඔබේ අන්තිම සිහි කැඳවීම. ඔයා දැන් 3 පාරක් පරක් වෙලා ඇවිල්ලා තිනවා. එතනින් පස්සේ ඔයාට warning නැහැ කියලා. අන්තිමට මෙන්න මේ පළවෙනි එකත් කළා දෙවෙනි එකත් කළා තුන්වෙනි එකත් කළාට පස්සේ ආයියා එකම දේ ආයෙ කරොත් එයාට වෙන්නේ සස්පෙන්ෂන් වෙන්නේ. එහෙම නැත්නම් ජොබ් එකෙන් ඩිස්චාර්ජ් වෙන්නේ. ඔන්න ඔය ටික තමයි progressive penalties එකේ මූලික ස්ටෙප් ටික. පළවෙනි එක overall warning, first written warning, final written warning සහ suspension from the job. ඊට පස්සේ hot store rule එක. hot store rule එකේදී අපි කතා කරන්නේ අර වගේම use කරන මේ procedure එකක් තමයි supervisors traditionally apply the 4 point of these rule when applying discipline එකක් apply කරද්දී මෙන්න මේ 4 rules ඒගොල්ලෝ use කරන පළවෙනි එක තමයි warning අර මං කලින් කිව්වා වගේ ඒගොල්ලන්ට පෙර දැනුවත් කිරීමක් කරනවා මෙන්න මේව තමයි මේ ආයතනයේ නීති මේව කඩ කරොත් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ දඬුවම් වලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. ඔන්න ඕක තමයි warning කියන්නේ. ඊට පස්සේ consistence කියන්නේ උදාහරණයක් විදිහට every employee who arrives late 3 times get the same written warning no favors. ඒ කියන්නේ අපි ඒක සුළු සේවකයෙක් වෙන්න පුළුවන් මැනේජ්මන්ට් එකේ කෙනෙක් වෙන්න පුළුවන් සහ වෙනත් සේවකයෙක් වෙන්න පුළුවන්. එයා කවුරු වුණත් එයා තුන් පාරක් පරක් වෙලා සේවයට වර්තා කරා නම් එයාට අනිවාර්යෙන්
අර ෆස්ට් රිටන් වෝනින් එක දෙනවා. අන්න ඒකට තමයි අපි කන්සිස්ටන්ස් කියන්නේ. මේකෙදී යාගේ ෆේවරබල් එක. එයා මොන වගේ කෙනෙක්ද මොන තනතුරේ කෙනෙක්ද කියලා සලකලා බලන්නේ. ඊට පස්සේ ඉන්පර්සනල්. ඉන්පර්සනල් කියන්නේ අපි මේ දෙන දඬුවම පර්සනලි ගන්න එපා. අපි මේක දෙන්නේ ඔයාගේ පෞද්ගලික තරහකට නෙමෙයි. ඔයා මෙන්න මේ රූල් එක කඩපු හින්දා කියන සිටුවේෂන් එකේ ඉඳන් අපි ක්‍රියා කරන එකට අපි කියනවා ඉම්පර්සනල්. ඊට පස්සේ ඉමීඩියට් කියන්නේ හරි ඔයා තුන් පාරක් වුණා නම් කරන්න දෙයක් නැහැ. අපිට පුළුවන් ඉමීඩියට් ෆීඩ්බැක් එකක් දෙන්න සහ ඉමීඩියට්ලි රියැක්ට් කරන්න ඔයාගේ මේ බිහේවියර් එක හින්දා. මෙන්න මේ ප්‍රොසෙස් අතර තියෙන ක්‍රියාවලියට අපි කියනවා the hot stove rule කියලා. මේක මතක තියාගන්න. ඊට පස්සේ අපීල් එකක් අපිට දාන්න පුළුවන් අවස්ථා තුනයි. එකක් තමයි සස්පෙන්ෂන් එකකදී ලිඛිත සඳහනක් සමගින් සේවයෙන් ඉවත් කිරීමේදී ඒකට අපි කියනවා dismissal with notice. ඊට පස්සේ summary dismissal. ඒ කියන්නේ summary dismissal කියන්නේ හදිසියෙන් සේවයෙන් ඉවත් කර දැමීම. ඔන්න ඔය හේතු තුනෙන් හින්දා අපිට පුළුවන් අපීල් කියන එකක් දාන්න. මේ අපීල් කියන එක කන්ඩක්ට් කරන්නේ අපීල් කියන එක සලකා බලන්නේ දැන් ඔයාව අයින් කරපු තනතුර ඒ පොසිෂන් එකේ නිලධාරියට වඩා උඩ පොසිෂන් එකේ නිලධාරියෙක් තමයි මේ ඔයාගේ අපීල් එක තක්සේරු කරන්නේ. එතකොට ඔය ටික තමයි අපීල් සම්බන්ධව දැනගන්න ඕනේ. අපීල් එකක් දාන්න පුළුවන් සිටුවේෂන් තුනයි. කවුද මේ අපීල් එක කන්ඩක්ට් කරන්නේ? ඔය ටික මතක තියාගන්න. ඊට පස්සේ ගයිවරන්ස් කියන්නේ දුක් ගැනවිලි. දුක් ගැනවිලි ගැන කතා කරද්දී මේ දුක් ගැනවිලි කියන එක ඇති වෙන්න bad relationship between supervisors and employees. සුපර්වයිසර්ස් ලගේ සහ එම්ප්ලොයිස් ලගේ බෑඩ් රිලේෂන්ෂිප් එක හේතු වෙනවා. සහ unclear undefined job descriptions මෙන්න මේවට හේතු වෙනවා. මිනිස්සු මේ දුක් ගැනවිලි කරන්නේ ඒගොල්ලන්ගේ working condition එකේ අවුල් හින්දා, පඩියේ අවුල් හින්දා, unfairness favorable ගති නැති වෙන හින්දා, ඔන්න වගේ දේවල් හින්දා තමයි ගයිවරන්ස් කියන එක ඇති වෙන්නේ. ඔන්න ඔය ගයිවරන්ස් කියන වචනේ හැමදාම එක්සෑම් එකේ අහලා තියෙනවා. ඒකින්ද මේක හොඳට බලා ගන්න. ගයිවරන්ස් ප්‍රොසීඩියර් එක කොහොමද සිද්ධ වෙන්නේ? කොහොමද දුක් ගැනවිලි සමීක්ෂණය කරන්නේ? කොහොමද මේවට විසඳුම් දෙන්නේ? කොහොමද මේවා හැන්ඩල් කරන්න කියන එක පොඩ්ඩක් බලා ගන්න. එතකොට මේ ගයිවරන්ස් හැන්ඩල් කරන්න අපිට ඉන්න යූනියන් එක. මේ යූනියන් එක හරහා තමයි මිනිසුන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ ඒවා මැනේජ්මන්ට් එකත් එක්ක සාකච්ඡා කරලා මිනිසුන්ට වැඩ කරන්න පුළුවන් හොඳ තත්ත්වයේ වර්කින් එන්වයරන්මන්ට් එකක් හදන එක තමයි මැනේජ්මන්ට් එකේ සහ එම්ප්ලොයිස් ලගේ කාර්යභාරය. ඔන්න ඔය ටික තමයි ඔය පාඩමේ කතා කරන්නේ. ඔය පාඩමේ කතා කරනවා ඩිසිප්ලින් කියන්නේ මොකක්ද? ඒකේ ප්‍රොසෙස් එක කොහොමද? ඊට පස්සේ ප්‍රෝග්‍රෙසිව් පෙනල්ටිස් කියන්නේ මොනවද? ඒකේ ස්ටෙප්ස් මොනවද? the hot stove rule එක මොකක්ද? ඊට අපීල් දාන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද? අපීල් කොහොමද කන්ඩක්ට් කරන්නේ? සහ ගයිවරන්ස් කියන්නේ මොකක්ද? ඔන්න ඔය ටික ඔන්න ඔය පාඩමේ කතා කරනවා.